අපි දන්නවා අපොස උසස් පෙළ විභාගයේ මේ දවස්වල පැවැත්වෙනවා. අපොස උසස් පෙළ විභාගයේ කියනකොට යම්කිසි සිදුවීම් දෙකක් බොහොම වේදනාකාරී සිදුවීම් දෙකක් සමාජයේ සිද්ධ වෙනවා. ආන් මේ වේදනාකාරී සිදුවීම් දෙකත් එක්ක තමයි අද දවසේ මම මේ පොඩි කතාවක් කියන්න හදන්නේ. අපි දන්නවා දරුවෙක් වස ශරීරගත වීමෙන් දඹුල්ල ප්‍රදේශයේ පාසලක දරුවෙක් يعني විභාගයේ දවසේ උදේ නිදි ඇඳීම මියදිලා තියෙනවා. ඒත් එක්කම බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ගැහැණු දරුවෙක් තුන්වෙනි තට්ටුවෙන් පල්ලෙහාට පැනලා තියෙනවා අපසුසස් පෙළ විභාගයේ දවසක. ඇයි මේ දරුවෝ තමන්ගේ ජීවිතවලට බලපෑම් කරන්නේ තමන්ගේ ජීවිතවලට හානි කරගන්නේ මේක ප්‍රශ්නයක් වෙලානේ. අපි කියන්නේ නම් ශිෂ්‍යත්ව විභාගයේ අම්මලාගේ විභාගය කියනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ගුරුවරුන්ගේ විභාගය කියනවා. අපොස උසස් පෙළ කියන්නේ දරුවන්ගේ විභාගය කියනවා. දරුවන්ගේ විභාගය නම් ඇයි දරුවන්ට මෙච්චර මානසික ආතතියක් තමන්ගේ ජීවිතය හානි කරගන්න තරම් ආතතියක් මොකද්ද හේතුව? මේකට හේතුව කියන්නද? එදා වගේ නෙමේ අද දෙමව්පියෝ ඕනවට වැඩිය දරුවන්ගේ ජීවිතවලට බලපෑම් කරනවා. වැඩිහිටියෝ බලපෑම් කරනවා. දරුවන්ට තියෙන ලොකුම ආතතිය මේක. නිදහසේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විෂය සන්දාරය හරි ඒගොල්ලන්ගේ හීන හරි ගොඩනගා ගන්න ඉඩ දෙන්න. ඒගොල්ලන්ගේ හීන අපිට වැඩිය ඒගොල්ලෝ හීන ගැන දන්නවා. ඒගොල්ලෝ ලෝකෙ ගැන හිතන්න පුරුදු වෙලා දිනවා. ඒගොල්ලන්ගේ විෂන් එක අපිට වැඩිය වෙනස් විදිහට ඒගොල්ලෝ දකිනවා. ඉතින් ඒ දකින විෂන් එකේ ඒ දැක්මේ ඒගොල්ලෝ යන්න හදන පාරට උදව්වක් කරනවා මිසක් ළඟේ පාර වෙනස් කරන්න හදන්න එපා. එයාලගේ හීන හරි ලස්සනට හීන හදාගෙන ඇති. ඒ හීනවලට යන්න උදව් කරනවා මිසක් ඒ හීනවලට අනිසි බලපෑම් කරන්න එපා. මේ දරුවෝ දෙන්නාම ආතතියෙන් පෙළෙන්න හේතු ඒගොල්ලන්ට විභාගය ලොකු පීඩනයක් වෙලා. ඒ පීඩණයට ඇත්තටම වැඩි හිටියෝ වගේ කිය යුතුයි.